දැන් සාදුකාරය පවත්වන්න. දැන් අපි මේ වෙලාවේ දැන් වෙලාව 10:00ට කිට්ටු වෙනවා. පැය භාගයක් විනාඩි 45ක් වගේ අපි භාවනාව ටිකක් කරමු. මේක භාවනා වැඩසටහනක් නිසා නේද? නැත්තම් බණ කියාම ඉන්න හරියන්නේ නැහැ නේද? භාවනා කරන්නත් එපා. ඒ නිසා මේ වෙලාවේ භාවනාව පිළිබඳව ඉතින් පෙරත් අපි කියලා තියෙනවා ධාතු කර්මස්ථානයේ වඩන හැටි පිළිකුල් භාවනාව. ඒ වගේම සමත කමඨහනක් වශයෙන් මෛත්‍රිය, බුදු ගුණ, ආනාපාන සතිය හෝ සක්මත කමඨහන යොදා ගන්න පුළුවන්. ඊට අමතරව සක්මන් භාවනාව තුළින් තමටේ සතිය සමාධිය දියුණු වෙන විදිහට ඒ තමන්ගේ ඉරියව්ව තුල සිහිය පිහිටවගෙන මුලින්ම ඒ ඉරියව්ව සිහියෙන් ඒ ඉරියව් ඔසවීම ඉදිරියට යැවීම තැබීම කියන එක මේක සිහියෙන් හොඳට සිද්ධ කරලා පසුව ඒ ඉරියව්ව තුල දැනෙන ධාතු ලක්ෂණ මතු කරගෙන එතකොට තද ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය ආදී මේ තුලින් අපිට අර ධාතු ලක්ෂණ මම කියවේ ආවේනික ලක්ෂණය කියලා අන්න ඒවා මතු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට සක්මන තුල හිටගෙන හොඳට දැන් අපි මෙච්චර වෙලාවක් මම යනවා, ඇවිදිනවා, හැරෙනවා, එහාට යනවා, මෙහාට යනවා කියලා මේ තියෙන අඩියක් පාසාම අපි මේ පුද්ගල භාවයෙන් තමයි අපි මේක මම පුද්ගලයේ කකුල ඔසවනවා, පුද්ගලයේ ඉදිරියට යනවා කියලා එහෙම හිතන්නේ නැහැ. හිතන්නේ නැතුවට ඒ චේතනාව ඇතුලේ මේ ගතිය මගේ කකුල මම ඔසවනවා කියන ඒ ටික තියෙනවා. එතන ඥානෙ නෑ කියන්නේ අනුවන තමයි එතන තියෙන්නේ. එහෙම නැතුව අපිට ක්‍රියාසිත උපදින්නේ නෑ. ඒ ක්‍රියාසිත අහේතුක සිත් තියෙනවා අපිට ක්‍රියාසිත වශයෙන්. නමුත් සහේතුක ක්‍රියාසිත අපිට හටගන්නේ නෑ. ඒ නිසා ඥානෙ නැත්තම් තියෙන්නේ මොඩකම. ඒ නිසා එහෙම කොච්චර ඇවිද්දත් අපි වැඩක් නෑ. ඒ නිසා දැන් මේ කියන්නේ ඒ කෙනෙක් පුද්ගලයෙක් ඇවිදිනව නෙවෙයි. දැන් අපි කියලා දුන්නා මේ ඔසවනවා කියන එක වෙන්නේ කොහොමද? ඇවිදිනවා කියන්නේ කවුද ඇවිදින්නේ? කෙනෙක් ඇවිදිනවා නෙවෙයි. ඔසවන්න ඕනේ කියන හිතක් උපදිනවා. හිතත් එක්ක උපදින චිත්තකිරිය වායෝ ධාතුවේ බලේ ඒ චේතනාවට අනුකූලව මේ රූපය ඉදිරියට එසවෙනවා. ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. එතකොට තල්ලු කරන්න ඕනේ කියන චේතනාවත් එක්ක හිතෙන් කරන වායෝ ධාතුවට කරන තල්ලු කිරීමත් එක්ක කුල ඉදිරියට යනවා. ඕක තමයි වෙන්නේ. අපි වාහනයක් යනවා, කරත්තයක් යනවා කියලා මෙහෙම කියනකොට රොබෝ කෙනෙක් යනවා නම් ඒ වෙන්නේ ඒ යාන්ත්‍රික මේ ක්‍රියාවලියක්. අන්න ඒ වගේ මෙතන නාම රූපයන්ගේ හට ගැනීම හොඳට දකිනවා. දැන් ඔසවනකොට මේ හිතක් උපදින බව, මේ තමන්ට මේ රූපයේ තද ගති, සීතල ගති දැනෙන බව, හිත උපදින ක්‍රමේ නාම රූප ධර්මියෝ ඉපදිච්ච එක හොඳට දකින්න පුරුදු වෙනවා සක්මන. ඒක අර ක්‍රමානුකූල අපු කෙනාට මේ කියන්නේ. ඒ සඳහා අපි සමත කමඨහණෙන් හිත සමාධිමත් කරගෙන ඒ හිත සමාධිමත් ඉති හොඳට මේ රූපේ දිහා බලන්න. ලොකු ගැඹුරක් අල්ලන්න යන්න එපා. මේ රූපය ඔබම පෙන්වන්න මේක පුද්ගලයෙක්ද කියලා කොටස් ටික හොඳට කෙස් ලොම් නියද කොටස් ටික පිළිකුල් වශයෙන් හෝ ධාතු වශයෙන් පෙන්වන්න. පෙන්න හිතට පෙන්න මේක සත්‍යය පුද්ගලයා කියන එක අපි ඒ විදිහට හිතාගත්තු මඤ්ඤිතමේතං කියලා කියන්නේ ඒක විකෘති අදහසක් සිතුවිලි මාත්‍රයක් මිසක ඇත්තටම මෙතන මේ ධාතු ටිකක් නේද තියෙන්නේ කියන හොඳට හිතට මේ කමඨහන ඔස්සේ විස්තර කර පෙන්න මේ රූපය සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි අනාත්ම වූ සුද්ධ වූ ධාතු ටිකක් නැත්තම් කුණු කොටස් ටිකක් කියන එක හිමීට එකින් එක මේ කොටස් අරගෙන හොඳට පෙන්නලා දීලා ඒ හොඳට මේ රූපය පිළිබඳ හිතට අවබෝධය ඇති කරගන්න. ඕක තමයි සරලව අපි භාවනාවෙන් වෙන්න ඕනේ. නැත්නම් අරක සජ්ජායනා කර කියව කොච්චර හිටියත් ඇතුළත කෙලෙසේ ගැලවෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒක අපි කොච්චර වචන කිව්වත් කතා කරත් සජ්ජායනා කරත් මේක උඩට යටට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කොච්චර කිව්වත්
සමහරට කියන දේට අනුව හිතනවා ඔක්කොම සමත විතරයි. මේක මම කියලා ගත්ත මෝඩකම ගැලවෙන්න නම් ගැලවෙන විදිහට කරන්න ඕන. එහෙම නම් තමයි ගැලවෙන්නේ. ඒ නිසා මේ ගැලවෙන විදි ක්‍රමයේ කියලා දෙන කොටස් ක්‍රම අපිට පොතෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තට ඔක කොහොමද කරන්නේ කියන එක. සිමෙන්ති වැලි බදාම ගඩොල් මේ කෑලි ටික ඉගෙන ගත්තට මේ කෑලි ටික මෙහෙම තියලායි ගේ හදන්නේ කියන ක්‍රමවේදය දන්නේ නැතුව අපිට ගෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාව තුළින් අපි අර්ථවත් කරන්න හොඳට ඒක හිතට දෙන්න. මේ භාවනාව කියන්නේ මෙන්න මේකයි. මම මේකයි භාවනාව කියලා කරන්න ඕන. මේ නිකන් වචන කීකේ ඉන්න එක නෙවෙයි. මොකද්ද මේ ධාතු වශයෙන් බලනකි පුද්ගල භාවය මේක පුද්ගලයෙක් නෙවෙයි. මේ කොටස් ටිකක් කියන එක හිතට හොඳට පෙන්නලා දීදී හිත පුරුදු කරනවා. ඒකයි. එතකොට මේ ධාතු කර්මස්ථානේ පුරුදු අය ඒක කරනවා. පිළිකුල් භාවනාව පුරුදු අය ඉස්සරෝම අර කුණුප කොටස් ටික හොඳට කේසා ලෝමා නඛා දන්තා කියලා හොඳට මෙනෙහි කරලා කොටස් ටික එකින් එක අරගෙන මේක එතන බලන්නේ පිළිකුල් වූ කොටස් ටික. කෙස් කියන්නේ පුද්ගලයෙක් නෑ පිළිකුල් රූප කොටසක්. එතකොට එයාට පිළිකුල් භාවනාදී පිළිකුල් කොටස් ටිකක් පමණක් ඇත්තේ සත්‍යයා කියන එක හිතේ හැදිච්චි හිතට වැටහිච්ච දෙයක් කියන එක තේරෙනවා. ඒ නිසා ඒකට එන්න ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව හෝ බුදු ගුණ භාවනාව ආනාපාන සතිය හෝ හිත තම්පත් කරගෙන ඊට පස්සේ ඔබාර විදර්ශනාවට ආරම්භ කරන්න. ඒ කරගෙන යනකොට ඔබට ඒක කම්මැලි නිදිමත එනවනම් ඔළුව කඩා වැටි හොඳ වකුඩු වෙවි කරන්න එපා. එතන වහා දැනගන්න දැන් මට මේ තීන මිද්දෙන් වැහිලා තියෙනවා. එතකොට එක්ක එතනදීම ඉඳලා හිත උත්සාහවත් කරගෙන නැගිටිනවා. ඒක හිත නැගිටිනවා කියන්නේ හිත උත්සාහවත් කරගෙන එනවා. බැරි වුණොත් සිහියෙන් අනිත් කෙනාට බාධාවක් නොවෙන්න නැගිට්ටා. නැගිටලා ගිහිල්ලා හොඳට සක්මනට ගියා. කෙලින් තියෙන තැනකට ගිහිල්ලා හිටගත්තා. හිටගෙන හොඳට අදිස්ථාන කරගෙන දැන් මම මොකද්ද කරන්නේ? ඒවා දෙන්න. සක්මනට ගියා ඇවිද ඉන්න එපා. ඒක නෙවෙයි භාවනාව. ඇවිද්දා කියලා තිරිසන් සත්තුත් ඇවිදිනවනේ. ඒ නිසා එතන ගිහිල්ලා මේ හිතට පැහැදිලිව දෙන්න. මොකද මේ කාලයක් මේ බොරුවක් පුරුදු වෙච්ච මනසකට ඒක ඉබේ ඒ නුවණ එන්නේ නැහැ. ඒ නිසා අපි සක්මනට ගිහිල්ලා හිතගෙන ඒ නුවණ පිහිටවන්න ඕනේ හිතේ. මේකයි මම කරන්න ඕනේ. මෙහෙමයි කරන්න ඕනේ. මේ ඉරියව්ව පවත්වන්න ඕනේ නුවණ වැඩෙන විදිහට කියලා එහෙම කියලා අදිෂ්ඨානීය පිහිටවලා සතිය පිහිටවලා පටන් ගන්නවා. ඒකට තමයි කියන සාකච්ඡකාරී සක්කච්ඡකාරී සකසා කරනවා කියලා. ඒ නිසා ආරම්භය හරි ගියේ නැත්නම් අවසානයේ හෝ මැද යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට මේ භාවනාව අපි මම මේ භාවනාව අවසන් කරනකම් 12:45ට මේක අවසන් කරමු අපි 12යි නෙවෙයි සමා වෙන්න. දැන් 10:00යි 11යි කාල වගේ වෙනකොට අවසන් කරනවා. පැය විනාඩි 45 වෙන. ඒක සක්මනයි පරියන්කේ දෙක මාරුවට කරනවා. හරි. හොඳයි එහෙනම් දැන් හොඳට පහසුවෙන් වාඩි වෙන්න. හොඳ ඍජුව තියාගන්න. කුටුවල හිටියට පොළොවට යන්තම් කොන්ද තියාගන්න හේතු කරලා කොන්දේ අමාරු කියනවා. නැත්නම් හොඳට කෙලින් තියාගෙන පොඩ්ඩෙන් හොඳ ඍජු කරගන්න කියන්නේ අපි අනිත් පැත්තට නැමෙනකම් කරන්නේ නැහැ. ඒක අර පොඳුරාර ටික සමාන්තරව එකට පිහිටන විදිහට. ගොඩාක් අපි කෙලින් කරනවා කියලා ඒක අර දුන්න වාගේ කරගන්නේ නැහැ. එතකොට ඒකත් අමාරුයි. ඒ නිසා බෙල්ල කෙලින් තියාගන්න ඒක නැමෙන්න දෙන්න එපා. හරි. හොඳයි දැන් අත් දෙක නලලට ගන්න. පූර්ව වෘත්තිය කෙටියෙන් කරලා ආරම්භ කරමු. මම කීවාට පසු කියන හොඳට සිහිය පියාටන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වී ඇතනම් ත්‍රිවිධ රත්නයෙන්
තෙවනුවද මට සමාව ලැබේවා ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා බුද්ධානුභාව බලයෙන්ද ධම්මානුභාව බලයෙන්ද සංඝානුභාව බලයෙන්ද සීලානුභාව බලයෙන්ද කුසලානුභාව බලයෙන්ද කෙලෙස් දුරු වේවා ගුණනන දියුණු වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හොඳයි සිහියෙන් අත් දෙක පහළට ගන්න නැවත ඔබේ කය ඍජුව තියාගන්න මුලින් ඔබ පුරුදු වෙනදා කරලා තියෙන සමා සමත කමඨානක හිත තියාගෙන හොඳට අදිෂ්ඨාන කරගන්න මේ කමඨාන මම සිහියෙන් හිත පිට යන්න නොදී හොඳට හිත දිහා බලන්න හොඳ අවධානයෙන් කරන්න. එතකොට මගදී අතරමැදත් තමන්ගේ හිතට ටිකක් ආපහු බලන්න මම මේ පටන් ගත්තු සිහිය තියෙනවා. නිකාන් ඔහේ කියවෙනවද කියලා බලන්න. එහෙම බලලා මේ එහෙම හිත සිහිය මතු කර කර වීරිය මතු කර කර සමාධිය වඩලා හිත සමාධිමත් වුණාන් පස්සේ ඒකෙම ඉන්න එපා. හිත සමාධි වුණාම පොඩ්ඩක් විදර්ශනාව පැත්තට බලන්න. ඊට පස්සේ මේ කියපු දහම් කරුණ ගැන හරි චුට්ටක් මෙනෙහි කරන්න. පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානිය හෝ වඩා කරන්න. ලයිතරවත් සමයකට